සුබ උදෑසනක් සියලු දෙනාටම අද දවසේදී උදෑසන ස්වාමීන් වහන්සේගේ වචනයත් සමග අපි එක්හසු වෙන්නටයි සූදානම් වෙන්නේ. අද දවසේදී උන්වහන්සේ අපිට වචනේ ලෙස යසායා 42 16 වෙනි පදේ ලබා දීලා තියෙනවා. අපි මෙනෙහි කරමු වචනය. අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි. ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියේ අන්ධකාරයේ ආලෝකයට හරවා ඇද තැන් ඇද හරින්නෙමි. මේ දේවල් නොවරදවා මම කරන්නෙමි. මම ඔවුන් අත් නොහරින්නෙමි. අපි යාඥා කරමු. බලවන්ත වූ අබ්බා තාත්තේ ස්තුතියි මගේ දෙවි පියාණනි මේ හිමිදිරි උදෑසන මේ ලස්සන දවසක් අපට ලබා දීලා මේ ලස්සන දවසේ උදෑසන ඔබ වහන්සේගේ පාමුලට අපව කැඳෙව්වට ස්තුතිවන්ත වෙනවා. අද දවස ඔබ වහන්සේගේ ආශිර්වාදිත දවසක්. අද දවස ඔබ වහන්සේගේ ආලේපෙන් ආලෝකෙන් පිරුණු දවසක්. මන්ද ඔබ වහන්සේගේ වචනයෙන් මත් දවසේදී ඔබ වහන්සේ අපිට කියනවා. අපි නොදන්න මාර්ගවලින් ඔබ වහන්සේ අපව රැගෙන යනවා. ඇද තැන් ඔබ වහන්සේ ඇද හරිනවා. අන්ධකාරය ඇති තැන් ඔබ වහන්සේ ආලෝකයට හරවනවා. එසේනම් ස්වාමිනී අප බියවන්නේ මන්ද. අද දවස ආලේපිත දවසක්. ඔබ වහන්සේගේ ආලෝකය ලැබෙන දවසක්. එබැවින් මගේ ස්වාමිනී මේ මොහොතේදී මේ වචනය මේ යාඥා වසන සියලු දෙනාම ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. අද දවසේ ඔවුන්ගේ සියලුම කටයුතු ඔබ වහන්සේ බලවත් කරන්න. නිවසේදී රාජකාරී ස්ථානයන්හිදී මගතොටේදී පාසලේදී සියලු දෙනාගේම එදිනෙදා කර්තව්‍යයන් වලදී ඔබ වහන්සේගේ බලය ඔවුන්ට නිරන්තරයෙන් ලැබෙන්න ඉඩ හරින්න. අද දවස මුළුල්ලේ ඔවුන්ගේ සියලුම බාධාකාරී තත්ත්වයන් පීඩාකාරී තත්ත්වයන් ජයගෙන ඔබ වහන්සේගේ ආලෝකය තුල ඔබ වහන්සේගේ මඟ පෙන්වීම තුල ඔබ වහන්සේ වුණ බලවන්තව රැගෙන යන්න. සියලුම ඇද මාවත ඔබ වහන්සේ ඇද හරිමින් ඔවුන්ව සුමටව ඔවුන්ගේ මාර්ගවල රැගෙන යන ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. බලවන්ත වූ ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ ආශිර්වාදයේ වචනය අද දවසේදී අපට අයිති කරගෙන බලවන්තව මේ දවස ජය ගන්නට ඔබ වහන්සේ ඉඩ හරින නිසා ස්තුතියි. අපට ශාරීරික සුවය මානසික සුවය ආධ්‍යාත්මික සුවය ආත්මික සුවය සමාජීය සුවය ආර්ථික සුවය ඇතිව අද දවස බලවන්තව කටයුතු කරන්නට ඔබ වහන්සේගේ මේ වචනය බලවත් වූ ආශිර්වාදයක් කරගන්නට අපට ඉඩ හරින්න. එබැවින් මගේ බලවන්ත වූ ස්වාමීනි ඔබ වහන්සේගේ ආලේපයේ බලය තුල අද දවසේ ඉතර කරමින් අපට අපගේ ජීවිතයේ ජයග්‍රහණයක් පත් කර දෙන නිසා අද දවසේ අපගේ සියලුම කටයුතු සඵලදායි තලයට ඔබ වහන්සේ රැගෙන ගිය නිසා ඔබ වහන්සේට ස්තුතියි මගේ ස්වාමීනි. ප්‍රශංසා වේවා බාතාති ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ වහන්සේට සදා කලීත් මහිමයත් ප්‍රශංසාවත් වන්දනාවත් ගෞරවයත් නමස්කාරයත් අත් වේවා. මේකේදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයේ බලයෙන්ම අපට ලැබුණාමයි. ආමේන්.